සමෙදුර ප්‍රශංසා ලෝපුර අපි බසින්න සිල්ම දේව දරුවන්ගේ නවසරයි. අද දවසේ ස්වාමීන් වහන්සේගේ කරුණාව අභියස අපි අවදි වී සිටිනවා ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න. ඒ වගේම මේ දවස පුරාවට අපිව පෝෂණය කරපු, අපිව ආරක්ෂා කරපු, අපිව රැගෙන ගිය ස්වාමීන් වහන්සේලාත් ඔබගේ මුළු හදවතින්ම ස්තුති ප්‍රශංසා කරන්න. හොඳ අපි පෙරලගමු යසායා 8 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තිය ලෙසට. යසායා 8 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියට අපි යොමු වෙමු. ව්‍යවස්ථාවද සාක්ෂියද වෙත යමු. ඒ වචනේ හැටියට ඔවුන් නොකියුවොත් ඔවුන්ට පහන් වීමක් නැත. වචනේ දිහා බලන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. වචනේ කියන දේ, වචනේ තියෙන දේ තියෙන ලෙසත්, වචනේ නැති දේ නැති ලෙසත් අපි පිළිගත යුතු වෙනවා. තේරෙනවද මම මේ කියන එක? වචනය මත අපේ ජීවිත ගමන රඳා පැවැත්විය යුතු වෙනවා. ඒ වචනේ හැටියට ඔවුන් නොකියුවොත් ඔවුන්ට පහන් වීමක් නැත කියලා බයිබලයේ කියනවා. තාගේ ජීවිතේ සියලු ආශිර්වාද තා ලබන්නේ ස්වාමීන් වහන්සේ කියනවා කවුද වචනයට මුල් තැන දෙන්නේ ඒ කෙනා තමයිලු සියලු ආශිර්වාදය ලබන්නේ. මෙතන කියනවා ඔහුට අරුණෝදය උදා වෙනවා කියලා. එළිය උදා වෙනවලු. ඔහුට එළිය උදා වෙනවලු. ඔබ දන්නවද අඳුරේ යන කෙනා මාර්ගය කොච්චර විශාල වුණත් ඒ මාර්ගයේ කුමන ඉදිරියේ තිබුණත් ඔහුට ඉදිරියට යන්න බෑ. ඇයි? ඔහුට පේන්නේ. ඔහු පැකිලී වැටෙනවා. ඔහු විනාශ වෙනවා. ආගර්ගේ ඇස් විතරයි උන්වහන්සේ පැහැදුවේ. ආගර්ගේ ඇස් දෙක විතරයි උන්වහන්සේ පැහැදුවේ. ආගර් උල්පත දැක්කා. ඒ නිසා ඔබගේ ජීවිතයේ වචනයට හරවන්න ස්වාමීන් වහන්සේ ඔබව අරුණෝදයට එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඔබව පහන් වීමකට, එළියකට රැගෙන යන්න යනවා. වචනේ කරන්න කියන දේ කරන්න, වචනේ එපා කියලා දින දේ කරන්න එපා. එවිට ඔබ ජීවිතේ අරුණෝදය ලබන්න යනවා. අපි නැගිටමුද යාච්ඡා කරමුද? මේ ලස්සනංකාරව දවසේ ස්වාමීන් වහන්සේ ඔබ කියු ලෙස අපි බලන්ට යනවා. ස්වාමීනි ස්තුතිවන්ත වෙනවා මේ වචනය නිසා. ස්වාමීනි වේවස්තාවද ඔබගේ සාක්ෂියද වෙතට අපි හැරේ ඉන්නවා ස්වාමීනි. ඔබගේ වචනය කුදේ කරනටත් ඔබගේ වචනේ ස්වාමීනි මොකක්ද එපා කියන්නේ? අපි ඒ දේ නොකර සිටින්නත් මෙන්න මේ මොහොතේ අපි ඔබ වහන්සේට අයිති වෙනවා ස්වාමීනි. ආශිර්වාද කරන්න, මගේ ජීවිතේ බාර ගන්න, සියලු දෙනාගේ ජීවිතේ බාර ගන්න. අද දවසේ ඔබට කීකුරු වෙනවා සියලු දරුවෝ බාර ගන්න. ආශිර්වාද කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. ආමෙන් ආමෙන්. ජිසුබිඩයි මම සමීර හැමෝම ඊට උදෑසන 4 මට ශ්‍රී වචනයත් එක්ක සුබ දවසක් ඔබට.